ලැබ සලුයිරි නෙතුමතම වැදි උන්මාද සුසුම් හෙළමී සිහිනෙන් දකිමී ඉතින් ඔන්න අද උදෙන්ම නැගිට්ටම මම පොඩි වැඩක් කරන්න හිතාගෙන හිටියා. ඒක තමයි මම මේ දැන් කරන ගමන් ඉන්නේ. අද දවස හරිම ලස්සන දවසක් වෙන්නයි හදන්නේ. ඒ නිසා දැන් මම ඉක්මනට මේ වැඩේ කරලා ඉවර කරගන්න ඕනේ. මම ආසාවෙන් බලාගෙන හිටියේ අපේ සීතකාලේ ඉවර වෙනකම් මෙන්න මේකට තමයි. මෙහි කඩෙන් ගන්න තියෙන දේවල් නම් මම මේ සැරේ ගෙදර හදන්න හිතාගෙන නෑ. අපි බැලුවා ගොඩාක් තැන්වල කංකුන් ගන්න තියෙනවද කියලා. ඉතින් ඒක හොයාගන්නම බැරි වුණා. ඒ නිසා මම හිතුවා ඔන්ලයින් එකෙන් මේ වගේ කංකුන් නැට පැකට් එකක් අරගෙන හදාගන්න ඕනේ කියලා. මම අද උදේම නැගිටලා මේ වැඩේ කරන අතරේ මම දන්නෙත් නෑ හස්බන්ඩ් පොඩි වැඩක් කරලා. අපේ ගෙදර ඉස්සරහා මෙන්න මේ ගස් ටික තියෙනවා. ඒ මල් වර්ගේ මොකක්ද කියලා නම් මන් දන්නේ නෑ. පුදුම සුවඳ මලක් ඒ ගහේ හැදෙන්නේ මේ කාලෙට තමයි ඒකේ මල් පිපෙන්නේ. මල් පිපිලා තියෙද්දි මේ පැත්තම පුදුම සුවඳක් තමයි තියෙන්නේ. ඔයාලා දන්නවද දන්නේ නෑ මේ මල් වර්ගේ මොනවද කියලා. හැබැයි වෙනදට මම පහනට මල් තියන්නේ කඩෙන් ගෙනල්ලා. ඒත් අද නම් හස්බන්ඩ් එකෙන් මල් ටිකක් කඩලා ගෙනල්ලා දුන්නා. මේ මල් සුවඳ කොච්චරද කිව්වොත් මුළු ගෙදරම හරිම සුවඳයි දැන්. මම මගේ වැඩ ටික ඉවර කරලා පහනක් තියලා ඉක්මනට ලෑස්ති වෙලා අපි දැන් යන ගමනේ ඉන්නේ. මම කිව්වනේ අද ගොඩක් ලස්සන දවසක් වෙන්නයි යන්න කියලා. පික්නික් එකකට යන්න හැමදේම අපි එරෑ ලෑස්ති කරගත්තා. ඒ නිසා අද උදේ තවත් ලෑස්ති වුණා වැඩ ටික කරගන්න. ඔන්න ඉතින් හරියට මග බලාගෙන හිටපු සරත් සමය පික්නික් එකත් අපි ආවා. අපි දැන් මේ අපිට පික්නික් එක කරන්න හොඳ ලස්සන තැනක් හොයන ගමනේ ඉන්නේ. ඉතින් මගේ හිත නම් පුදුම තරම් ලොකු සතුටකින් තියෙන්නේ. මොකද මේ සීතලට එන හුළඟත් කිචිවිචි සද්දත් එක්කම මේ වගේ ලස්සන පරිසරයක් නිසා. ඔන්න ඉතින් අපි මෙතන තමයි තෝරගත්තේ අපිට පික්නික් එක කරන්න. කට්ටියට පොඩ්ඩක් සැපට ඉන්න කොට්ට 3කුත් අරගෙනම ආවා. මොකද එතකොට මෙතනට වෙලා පහසුවෙන් ඉන්න පුළුවන්නේ. අපි බ්‍රෙක්ෆාස්ට් එකත් මෙතනදිම තමා ගන්න බලාගෙන ආවේ.
ඉවත නිවන සරින් ලංවී කියන්නම් හරි ආදරෙයි මං ඉතින් අපි කට්ටියත් එක්ක හිතේ හැටියට නිදහසෙන් සතුටින් මුළු දවසම එතන ඉඳලා ගෙදරට එති ගොඩාක් රැ වුණා. විදුලි වේගයෙන් මේ ගත වෙන දවස් අපි හැමෝගෙම ජීවිතවල ලස්සන මතකවලින්ම පිරෙන්න ඕනේ. සමහර වෙලාවට චූටි දේවල් පවා අපේ ජීවිතවලට හරි ලස්සන ලොකු මතක වෙනවා. ඉතින් එහෙනම් ආයෙමත් මේ වගේ ලස්සන දවසකින් ඉක්මනින් මුණ ගැහුමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් මතක ඇතුව ආදරෙන් ඉන්න. Ini mau tanya apa yang masih harga dia?